සුබ දවසක්. වැම්පයර් ෆිල්ම් බලලා තියෙනව නේද? මාත් කාලයක් වැම්පයර් ෆිල්ම්ස් බලන ගොඩක් ආසයි. හැබැයි දැන් නම් එහෙම ලොකු ආශාවක් නැහැ. ඒ වගේ ෆිල්ම් තියෙනවද කියලා දන්නෙත් නැහැ. කොහොම වුණත් අපි අද කතා කරන්න යන්නේ වසර 500ක් ජීවත් වුණ වැම්පයර් කෙනෙක් කියලා හඳුන්වන තරුණයෙක් ගැනයි. ඔහු ඒහා සම්බන්ධ සමාජයක් පවා ගොඩනගා ගන්නවා. ඒ විතරක් නෙමෙයි. ඒ සම්බන්ධයෙන් ක්‍රීඩාවක් හදලා ඔහුගේ චරිතේ ඒ ක්‍රීඩාව ඇතුලේ හඳුන්වලා දෙනවා. මේ වගේ ගොඩාක් දේවල් මොහු කරනවා. හැබැයි අවසානයේ මොහුගේ මේ වැම්පයර් කියන සංකල්පය අවසන් වෙන්නේ ඝාතනයකින්. එක ඝාතනයකින් නෙමෙයි, ඝාතන දෙකකින්. අපි බලමු තමන්ව වැම්පයර් කෙනෙක් කියලා හඳුනන මේ තරුණයා කවුද? එතකොට ඔහු කරපු මේ ඝාතනයන් මොනවද කියන මේ කේස් එක සම්බන්ධ සියලුම විස්තර. මේ වගේම ලෝකයේ සිදුවන සත්‍ය අසමාන හා අද්භුත සිදුවීම් වගේම කෙටි ක්‍රයිම් වීඩියෝ බලන්න කැමති කෙනෙක් නම් ඔයත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. අපි යමු වීඩියෝ එකට. එක්දස් 998 මරේ කෙන්ටකි ඇමරිකාව. 1998 නොවැම්බර් 25 වෙනිදා ජෙනිෆර් රාත්‍රියේ යාළුවන්ව මීට් වෙන්න ගිහින් ගෙදර ආවේ රාත්‍රී 10 මාරට විතර. ඒ ඇගේ අම්මයි තාත්තයි එන්න කිව්ව වෙලාවට වඩා ගොඩක් පරක්කු වෙලයි. ඒ නිසාම ජෙනිෆර් බයෙන් තමා ගේ ඇතුළට ආවේ. ඇය එතිම දකිනවා තාත්තා සෝෆා එකේ ඉඳගෙන ටීවී බලනවා. මේ වෙලාවේ තාත්තට නොදැනෙන්න උඩට යන ඇය ඉස්සෙල්ලම එතන තිබුණ ෆෝන් එකේ කෝල් එකක් ගන්නේ ඇගේ පෙම්වතාට ඇයි ගෙදර ආවා කියන්න. නමුත් මේ ෆෝන් එක වැඩ කළේ නැහැ. ෆෝන් එකේ වයර් එක චෙක් කරද්දී ජෙනිෆර් දකිනවා මේ වයර් එක කපලා කියලා. ඒක දකින ඇය බය වෙලා අම්මට කතා කරගෙන පල්ලෙහාට එනවා. ඇවිත් කුස්සියට යන ඇය දකින්නේ ලේ පෙරාගෙන බිම වැටිලා ඉන්න අම්මව. මේක දැකපු ජෙනිෆර් හොඳටම බය වෙලා කෑ ගහගෙනම දුවගෙන එන්නේ තාත්තා ගාවට. සෝෆා එකට නැඹුරු වෙලා තාත්තා දිහා බලද්දී ජෙනිෆර් දකින්නේ ඊටත් වඩා භයානක සිදුවීමක්. ඒ තමයි ඔහුවත් අර විදිහටම ඝාතනය කළ දෙන විදිය. මේ දේත් එක්ක හොඳටම බය වුණ ජෙනිෆර් දුවලා ගිහින් ගෙදර තිබුණ වෙනත් ෆෝන් එකකින් මේ සම්බන්ධයෙන් 911 එකට කෝල් කරලා කියනවා. ඔෆිසර්ස්ලා ඇවිත් බලද්දී ඔවුන්ට හිතා ගන්න බැරි තරම් කුරිරු විදිහට තමයි මේ ඝාතනය සිද්ධ වෙලා තිබුණේ. ඔවුන් දෙන්නගේ හිසට බරපතල විදිහට පහර දීලා තිබුණා. ඒ විතරක් නෙමෙයි මේ වෙද්දී ජෙනිෆර් කියන විදිහට ඇගේ සහෝදරිය වුණ හෙද වගේම දෙමව්පියන්ගේ වාහනයත් අතුරුදහන් වෙලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ උනේ ගෙදර හිටපු හෙද පැනලා ගිහින්ද නැත්නම් ඇයවත් පැහැරගෙන ගිහින්ද කියන එකයි. ජෙනිෆර්ගෙන් ප්‍රශ්න කරද්දී හෙදගේ යාළුවෙක් වුණ රොඩ් කියලා පුද්ගලයෙක් කෙනත් කියලා තියෙනවා. ඔහු හරිම අමුතු පුද්ගලයෙක් කියලා තමයි ඇය මේ වෙලාවේ ඔෆිසර්ස්ලාට කියලා තියෙන්නේ. මේ අතරේ ඔෆිසර්ස්ලා ගෙදර පරීක්ෂා කරනවා. හෙදගේ කාමරේ පරීක්ෂා කරපු ඔෆිසර් දකිනවා කාමරේ කණ්ණාඩි මේසෙට තිබුණ ලිපියක්. ඒක හෙද ගෙදරින් ගියා කියලත් ඇව හොයන්න එපා. ඇය හැමදාමත් ඇගේ දෙමාපියන්ට ආදරේ කියලා ලියපු ලිපියක්. ඒ කියන්නේ හෙදරව කවුරුත් පැහැරගෙන ගිහින් නැහැ. ඇය කැමැත්තෙන්මයි ගිහින් තියෙන්නේ. එතකොට ඔවුන්ගේ අම්මවයි තාත්තවයි ඝාතනය කළේ කවුද? මේ සම්බන්ධව රට පුරා හරිම ඉක්මනින් පැතිරුණා. මරේ ප්‍රදේශයේ මීට පෙර මෙතරම් සාහසික ඝාතන සිද්ධ වෙලා තිබුණ නැහැ. ඒ නිසාම මේ සිදුවීම මේ ප්‍රදේශයේ මිනිසුන්ව බය කරවපු හරිම බිහිසුණු සිදුවීමක් වුණා. ප්‍රවෘත්තිවල පවා මේක ගියා. මේ අතරේ හෙද ඇතුළු රොඩ්ව ඔෆිසර්ස්ලා හොයන්න ගත්තා. එතනදි තමයි ඔෆිසර්ස්ලා දැනගන්නේ රොඩ් එක තවත් තරුණයන් දෙන්නෙක් හා තරුණයෙක් අතුරුදහන් කියලා. ඒ චැටි කීසි, ඩැනා කූපර් හා ඇඩර්සන්. මොවුන් හැම කෙනාගේම ගෙදරට ගිහින් තොරතුරු ගනිද්දී ඔෆිසර්ස්ලා දැනගන්නවා මොවුන් මේ වෙදිත් ගෙවල් වල නැහැ කියලා. ඒකත් එක්ක ඔවුන්ව හොයන්න විමර්ශන කටයුතු ආරම්භ වෙනවා. මේ විමර්ශන කටයුතු කරගෙන යද්දී චැරිටි කියන තරුණියගේ මිත්තනිය පොලිසියට කෝල් කරලා කියලා තිබුණා චැරිටි කතා කරලා සල්ලි ඉල්ලුවා කියලා. ඒකත් එක්ක පොලිස් ඔෆිසර්ස්ලා සැලසුමක් හදනවා. ඒ චැරිටිගේ මිත්‍රයට කියනවා සල්ලි දෙන්නම් කියලා. ඒ ප්‍රදේශයේ තියෙන
හොවාඩ් ජොන්සන් කියන හෝටලයට කට්ටියම ගෙන්නන්න කියලා. ඒ වෙදිත් ඔෆිසර්ස්ලා මේ හෝටලේ ඇතුලේ සිවිල් පිට ඉඳලා තිබුණා. මේ තරුණයන් කට්ටියම හෝටලයට ආවට පස්සේ ඔවුන්ව මෙතනදිම අත්අඩංගුවට ගන්නවා. මේ පස් දෙනාවම ෆ්ලොරිඩා වලට යවන්න කලින් සතියක් බැටන් රූප් බන්ධනාගාරයේ රඳවගෙන මුලින්ම ලේක් කවුන්ට් බන්ධනාගාරේ ලියාපදිංචි කරලා පස්සේ මොවුන්ව ඔකාලාවල බාලවයස්කර ළමා නිවාසික රඳවලා තියාගෙන තියෙනවා. මේ දේවල් එක්ක 1998 පෙබරවාරි 12 වෙනිදා රොඩ් මේ ඝාතන සම්බන්ධව පාපෝච්චාරණය කළා තියෙනවා. කවුද මේ රොඩ් කියන්නේ? එතකොට හෙදර්, චැරිටි, ඩෑන්, ඇන්ඩර්සන් කියන්නේ කවුද? එතකොට මියගිය ජෙනිෆර්ගේ තාත්තා හා අම්මගේ මරණය උනේ කොහොමද? ඒක කළේ කවුද වගේම ඒත් ඇයි? එක්දස් 980 මාර්තු 28 වෙනිදා මරේ කෙන්ටිකිවල ඉපදුන රොඩ්රික් ජස්ටින් ෆෙරල්ගේ අම්මා උනේ සොන්ඩ්‍රා ගිබ්සන්. රොඩ් ඉපදිලා ටික කාලයකට පස්සේ රොඩ්ගේ පියා එක්සත් ජනපද හමුදාවට බැඳලා තියෙනවා. එතන ඉඳන් සොන්ඩ්‍රා තමා රොඩ්ව හදාගෙන තියෙන්නේ. ඇය වැඩට යන වෙලාවට ඔහුව ඇගේ දෙමාපියන්ගේ ගෙදරින් දාලා යනවා. ඇය ටික කාලයකට පස්සේ ෆ්ලොරිඩාවට පදිංචිය වෙනස් කරන්නේ ඇගේ රැකියාවට පහසු වෙන්න. පසු කාලීනව රොඩ් කියලා තිබුණේ ඔහුට වයස අවුරුදු 5දී ඔහුගේ සීයාගෙන් ඔහු දූෂණය වුණා කියලා. නමුත් ඒක තහවුරු වෙන තරම් කරුණු ඉදිරිපත් වෙලා තිබෙලා නැහැ. සොන්ඩ්‍රා කියන විදිහට ඇයත් වැම්පයර් සංකල්පය සම්බන්ධව කාලයක් උනන්දුවෙන් ඉඳලා තියෙනවා. ඇගේ මාර්ගයෙන් තමා රොඩ් මේ ගැන දැනගන්නේ. ඇය රොඩ්ට මේ වැම්පයර් සම්බන්ධව කියලා තියෙනවා. මේ සම්බන්ධව උනන්දුවක් ඇති වුණ රොඩ් ටික ටික මේ සංකල්පය අනුගමනය කරන්න අරගෙන තියෙනවා. ඒ හා සම්බන්ධ දේවල් ඉගෙනගෙන තියෙනවා. හරියට ඩීමොනොලොජි වගේ. ඔහු කොයිතරම් මේ වැම්පයර් සංකල්පයට ඇබ්බැහි වුණාද කිව්වොත් ඔහු කියලා තියෙන්නේ ඔහු වසර 500ක් ජීවත් වෙන වැම්පයර් කෙනෙක් කියලායි. ඒ වගේම ඔහුගේ චරිතය දාලා ඔහුට ආවේනිකුණ සෙල්ලමක් පවා නිර්මාණය කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. වාර්තාවල සඳහන් වෙන විදිහට මේ සංකල්පය හදාරන අය, එහෙම නැත්නම් අනුගමනය කරන අය එකිනෙකාගේ රුධිරය පානය කරනවා. ඉන් ඔවුන් විශ්වාස කරලා තියෙනවා මේ විදිහට රුධිරය පානය කරද්දී ඔවුන් තව තවත් ශක්තිමත් වෙනවා කියලා. රොඩ්ගේ හැසිරීම, කතාබහ, අඳින පළඳින විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඔහු ඇන්දේ කළු පාට. ඔහුගේ නියපොතුවල පවා ඔහු ගෑවේ කළු පාට. ඔහුගේ තිබුණේ අමුතුම පෙනුමක්. මේ විදිහට කැමැති වුණ තරුණියක් තමා හෙදර් කියන්නේ. හෙදර් හා රොඩ් එකම කොලෙජ් එකේ ඉගෙනගෙන තිබුණා. හෙදර් රොඩ්ට කැමැති වුණ බව රොඩ්ට තේරෙන්න අර ගන්නවා. ඒකත් එක්ක රොඩ් ඇය ළඟට ගිහින් කතා කරලා තියෙනවා. මේ විදිහට ටිකෙන් ටික හෙදර් හා රොඩ් අතර තියෙන මිතුරුකම වැඩි වෙන්න ගන්නවා. එතනදී රොඩ් දැනගන්නවා හෙදර් වැම්පයර් සංකල්පයට කැමතියි කියලා. ඒ නිසාම ඇයව වැම්පයර් සංකල්පයට බඳව ගන්නවා. එතනදී හෙදර්ව රොඩ් එක්කගෙන යනවා කනත්තකට. ගිහින් එතන තිබුණ ගොඩනැගිල්ලේ ඊටිපන්දම් පත්තු කරලා එහි උන මේසයක් වගේ දෙයක හෙදර්ව නීති කරවනවා. ඊට පස්සේ රොඩ් කරන්නේ එක පොතක් අරගෙන ඒ පොතේ තියෙන යාඥාවන් කියවන එක. ඊළඟට හෙදර්ට ඇගේ අත කපා ගන්න කියලා ඉන් වැగిරෙන රුධිරය රොඩ් බොනවා. ඊළඟට රොඩ් ඔහුගේම අත කපාගෙන හෙදර්ට දෙනවා ඒක බොන්න කියලා. මේ විදිහට හෙදරුත් රොඩ්ගේ තුවාලෙන් ගලන රුධිරය බොනවා. මේ චරිත්‍රයෙන් පස්සේ හැමදාම වගේ හෙදර් හා රොඩ් එකිනෙකාගේ රුධිරය පානය කරලා තියෙනවා. ඒ අතරේ හෙදර් ඇගේ ප්‍රශ්න, ඒ කියන්නේ ගෙදර අම්මා තාත්තට බයින දේවල්, ඇයව ගණන් ගන්නෑ කියන මේ වගේ දේවල් රොඩ්ට කියලා තියෙනවා. දවසක් රොඩ් ඔහුගේ අම්ම නැති වෙලාවක හෙදර්ව ඔහුගේ ගෙදරට එක්කගෙන ඇවිත් තියෙනවා. ඇවිල්ලා ඔහුගේ කාමරයට එක්කගෙන ගිහින් මෙතනදී හෙදර්ගේ අත කපලා ඔහු රුධිරය බීලා තියෙනවා. ඊළඟට හෙදර්ට බොන්න දෙන්න කියලා ඔහුගේ අත කපා ගන්නවා. හෙදර් මේ අතේ ලේ බොන වෙලාවෙම රොඩ්ගේ අම්මෝන සොන්ඩ්‍රා එනවා කාමරයට. ඒකත් එක්ක මේ වෙන දේ දකින සොන්ඩ්‍රා හොඳටම බය වෙනවා. එතනදී ඇය හෙදර්ට බැනලා ගෙදරින් එල්ලවලා තියෙනවා. මේ වෙලාවේ රොඩ්ගේ තුවාලයෙන් ගොඩාක් ලේ පිට වුණා කියලා තමයි සොන්ඩ්‍රා කියලා තියෙන්නේ.
ඒකත් එක්ක සොන්ඩට තේරුණා රොඩ් ඕනවට වඩා මේ දේවල් වලට ඇබ්බැහි වෙලා කියලා. ඒ නිසාම තමා ඇය තීරණය කරන්නේ ආපහු ඔවුන්ගේ උපන් ගමට යන්න. ඒ මරේ වලට. මරේ කියන්නේ සුන්දර සාමකාමී ප්‍රදේශයක්. කැලිකට්ටේ මරේ වලට යන රොඩ් හෙදර්ව අමතක කරන්නේ නැහැ. ඔහු එහෙ ගියත් හෙදර් එක්ක ෆෝන් එකෙන් පැය ගණන් කතා කරලා තියෙනවා. සාමාන්‍යයෙන් දවසකට පැය 5ක් 6ක් වගේ ලොකු කාලයක් මෙදින ෆෝන් වලින් කතා කරලා තියෙනවා. සොන්ඩ්‍රා කියන විදිහට ඒ දවස්වල ෆෝන් බිල් එක ලොකු ගාණක් සොන්ඩ්‍රට ගෙවන්න වෙලා තියෙනවා. ඒ මොන් දෙන පැය ගණන් කතා කරපු හින්දා. මරේවල කොලේජ් එකේ ඉඳලා තිබුණා ස්ටීවන් මර්ෆි කියලා තරුණයෙක්. ඔහුත් මේ වැම්පයර් සංකල්පය අනුගමනය කරන කෙනෙක්. මොහු රොඩ් ගැන දැනගෙන ඔහුට දවසක් කතා කරලා තියෙනවා. ඔහු අහලා තියෙනවා ඔහුගේ කණ්ඩායමට එන්න කැමතිද කියලා. ඒකට රොඩ් උඩින්ම කැමති වෙලා තියෙනවා. එතනදී වාර්තාවල සඳහන් වන විදිහට මේ දෙන්නගේ රුධිරය පානය කරගෙන පක්ෂපාතී බව පෙන්වලා තියෙනවා. ඒකත් එක්ක රොඩ් මේ කණ්ඩායමට එකතු වෙනවා. එතන හිතා ගන්න බැරි ලොකු පිරිසක් ඉඳලා තියෙනවා. මොවුන් රැස් වෙලා තියෙන්නේ වනාන්තරයක් මැද තිබුණ පාළු සිමෙන්තියෙන් හදපු ගොඩනැගිල්ලක් ඇතුලේ. මේක Land Between Lakes නම් ප්‍රදේශය තමා තිබිලා තියෙන්නේ. මෙතන තමා ඔවුන් එකතු වෙලා එකිනෙකාගේ ලේ අරගෙන ඒවා එකිනෙකා පානය කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි චාරිත්‍ර වාරිත්‍ර පවා කරලා තියෙන්නේ මේ ස්ථානයේ. රොඩ් කියලා දෙන විදිහට මෙතනදී ඔවුන්ට සම්පූර්ණ නිදහස තිබිලා තියෙනවා. කැමති කෙනෙකුට මත්ද්‍රව්‍ය පානය කරන්න පුළුවන්. තවත් කැමති අයට ලිංගිකව පවා එකතු වෙන්න පුළුවන්. ඒ තරම් ලොකු නිදහසක් මෙතන ඔවුන්ට තිබිලා තියෙනවා. රොඩ්ට පෙම්වතියන් කිහිප දෙනෙක්ම ඉඳලා තියෙනවා කියලා සඳහන් වෙනවා. මෙතනින් තමා රොඩ්ට චැරිටි කීසි කියන තරුණිය හඳුනාගන්නේ. මේ වෙද්දී රොඩ්ගේ වයස උනේ අවුරුදු 17යි. ඒ වගේම වයස අවුරුදු 19ක් වුණ ඩෑන් කූපර් වගේම ඇන්ඩර්සන්වත් රොඩ් මෙතනදී හඳුනා ගන්නවා. මේ වෙද්දී රොඩ් එක්ක හෙදර් නිතර කතා කරන ගමන් තමා හිටියේ. හෙදර් ඒ කතා කරන අවස්ථා කිහිපයකදීම රොඩ්ට කියලා තියෙනවා දැන් නම් අම්මා සහ තාත්තා ඇයට වද දෙනවා වැඩි ඔවුන් මැරිලා ගියා නම් හොඳයි කියලා හිතනවා කියන එක. මෙන්න මේ වචනේ රොඩ්ගේ ඔළුවට ලොකුවටම දැනිලා තියෙනවා. ඒ වගේම මේ වෙද්දී රොඩ් ටික දරදඬු වෙන්න අරගෙන තිබුණා. ඒ කියන්නේ දරුණු වෙන්න අරගෙන තිබුණා. ඔහු කවුරුවත් ගැන කෙයා කරන්නේ නැති මට්ටමට. ඔහු තමා හැමෝගෙම බලවතා වගේ කියන මට්ටමට ඔහු ඇවිල්ලා තිබුණා. ඒකට හොඳම උදාහරණය තමා කොලේජ් එකේදී ඔහු ඕනම තැනක ඕනම කෙනෙක් ඉදිරියේ කිසිම ලැජ්ජාවකින් බයකින් තොරව චැරිටිව සිප ගන්න පවා ඔහු යොමු වෙලා තිබුණා. බැරි වෙලාවකත් ඒකට සිසුවෙක් එහෙමත් නැත්නම් ගුරුවරයෙක් හෝ විරුද්ධ වුණොත් රොඩ් ගාව තියෙන පීය පෙන්නලා බය කරලා තියෙනවා. ඒ තරමටම රොඩ් පාලනයෙන් ටික ගිලිහිමින් තිබුණා. ඔහු හිතලා තියෙන්නේ ඔහු එන්න බලවත් වෙනවා කියලා. මේ විදිහට කාලය ගත වෙනවා. දවසක් හෙදර් කෝල් කරලා රොඩ්ට කියපු දේවල් එක රොඩ් තීරණයක් අරගෙන තිබුණා. ඒ තමා හෙදර්ව ගෙදරින් පන්නගෙන එන්න. මේ ගමනට ඔහු එකතු කරගන්නේ ඔහුට විශ්වාසවන්තම තුන්දෙනාව. ඒ ඇඩර්සන්, චැරිටි හා ඩෑන්. මේ තුන්දෙනාත් එක්ක රොඩ් කරන්නේ කාර් එකක් අරගෙන කෙලින්ම ෆ්ලොරිඩා වලට යනවා. ඒ මරේ වලට ගිහින් මාස 12කට විතර පස්සේ මේ විදිහට 1996 නොවැම්බර් 25 වෙනිදා රොඩ් හෙදර්ව කනත්තකදී හමු වෙනවා. එතනදී වසරකට විතර පස්සේ මේ දෙන්න එකිනෙකාගේ රුධිරය පානය කරගන්නවා. ඒ වගේම හෙදර් රොඩ්ව දැකලා ගොඩක් සතුටු වෙනවා. මෝන්ගේ සලසුමුනේ හෙදර්ව පන්නගෙන වෙනත් පළාතකට යන එක. ඒ අනුව හෙදර් ඊළඟට ගෙදර යනවා. හෙදර් ගෙදර යද්දී ඇගේ අම්මා වුණ නයෝමි රූත් ක්වීන් හා පියා වුණ රිචඩ් වෙන්ඩෝෆ් ටීවී බලමින් හිටියා. එතකොට හෙදර්ගේ සහෝදරයනෝ ජෙනිෆර් වෙන්ඩෝස් යාළුවන් එක්ක එළියට ගිහින් තිබුණා. හෙදර් අම්මා තාත්තා එක්ක කතා කරලම උඩට ගිහින් ඉක්මනින්ම ඇගේ රෙදි හා බඩු සියල්ල බෑග් එකකට දාගන්නවා. ඒ විතරක් නෙමෙයි. ඇය ලිපියක් ලියනවා. ඇය කැමැත්තෙන් ගෙදරින් පිටත් වෙලා යනවා කියලා, ඇයව හොයන්න එපා කියලාත්, ඇය හැමදාම ඕන් තුන්දෙනාට ආදරේ කියලා. ඊට පස්සේ ඇය අර බඩු ටික දාගත්ත බෑග් එක අරගෙන හිමින් සැරේ අම්මටයි තාත්තටයි නොදැනිම ගෙදරින් එළියට යනවා. කෙලින්ම යන්නේ රොඩ් ඉන්න වාහනයට. මේ වාහනයට නගිනවත් එක්කම තමා ආපහු හෙදට මතක් වෙන්නේ ඇය ආසම කරන දෙයක් ගෙදර දාලා ආවා කියලා.
මේ වෙලාවේ හෙද ඒක රොඩ්ට කියනවා. ඒකත් එක්ක රොඩ් හෙදගෙන් අහනවා ඔයා කැමති නෑ නේද අම්මයි තාත්තයි ජීවතුන් අතර ඉන්නවට කියලා. මේ වෙලාවේ බයුන හෙද කියනවා එපා එපා. ඒ දෙනට මුකුත්ම කරන්න එපා. ඒ දෙනට අතවත් තියන්න නැතුව අරක අරන් එන්න කියලා. මේකට කේන්ති යන රොඩ් තරහෙන් හා කියලා ඇඩර්සන් එක කාර් එකෙන් බැහැලා පිටත් වෙනවා හෙදගේ ගෙදරට යන්න. ගේ ඇතුළට යන්නේ ගෙදර ඇරලා තිබුණ ගරාජ් එකෙන්. ගරාජ් එකට ගිය රොඩ් ගරාජ් එකේ තියෙන ආයුධයකුත් අරගෙන තමා ඇතුළට යන්නේ. රොඩ් හා ඇඩර්සන් ඇතුළට යද්දි සාලේ ටීවී බලමින් හිටපු රිචඩ් සෝෆා එකේම නිින්ද ගිහින් තිබුණා. කාටත් නොඇසෙන්න රොඩ් හා ඇඩර්සන් උඩ තට්ටුවට යනවා. යද්දිම එතන තිබුණ ෆෝන් එක දැකපු රොඩ් කරන්නේ මේ ෆෝන් එකේ වයර් එක ඇදලා ගලවන. ඊට පස්සේ හෙදර්ගේ කාමරේට ගිහින් ඇය අර කිව්ව ආසම ඒ දේ අරගෙන මෙතන එළියට එනවා. එළියට එද්දී රොඩ්ට ඇති වෙලා තියෙන අමුතුම හැඟීමක්. ඔහු ටික වෙලාවක් අර සෝෆා එකේ නිදාගෙන හිටපු රිචඩ්ගේ මුහුණට නැඹුරු වෙලා බලාගෙන ඉන්නවා. මේ වෙලාවේ රිචඩ්ට එකපාරටම ඇහැරිලා තියෙනවා. ඒකත් එක්ක කලබල වුණ රොඩ් ඔහුගේ අතේ තිබුණ ආයුධයෙන් රිචඩ්ගේ ඔළුවට එක දිගට පහර දීලා ඝාතනය කරනවා. මේ සද්දේ ඇහිලා තියෙනවා නාලා කෝපි එකක් හදාගන්න කුස්සියට ආපු නායෝමිට. කෝපි එක අතේ තියාගෙනම ඉස්සරහට ඇවිත් මේ සද්ද මොකද්ද කියලා බලන්න නායෝමි දකිනවා රිචඩ්ට පහර දෙනවා. ඒකත් එක්ක ඇගේ අතේ තිබුණ ඒ උණු කෝපි එක රොඩ් දිහාට විසික් කරලා දෙනවා. ඒ විසික් කරපු කෝපි එක රොඩ්ගේ පපුවට වැදිලා ඉන් තරහ ගිය රොඩ් නායෝමිටත් පහර දීලා ඝාතනය කරලා තියෙනවා. ඔහු පසුකාලීනව කියලා තිබුණේ නායෝමිව ඝාතනය කරන්න ඔහුගේ අදහසක් තිබුණ නැහැ කියලා. නමුත් ඇය විසික් කරපු උණු කෝපි එක හින්දා ඔහුට තරහ ගිහින් තමයි ඒ ඝාතනය සිද්ධ වුණේ කියලා. කොහොම වුණත් ඊළඟට ගරාජ් එකට ආපු රොඩ් හා ඇඩර්සන් කරන්නේ ඔවුන්ගේ ලේසයිද ෂර්ට් එක ගලවලා එතනම පුච්චලා දාලා තියෙනවා. ඊට පස්සේ මේ දෙන්නා රිචඩ්ගේ වාහනයත් අරගෙනම තමයි පිටත් වෙන්නේ. තමන්ගේ දෙමාපියන්ගේ වාහනේ එනවා දකින හෙද බය වෙලා කාර් එක පිටිපස්සේ හිටපු හෙද පාත් වෙනවා. ඒ මොකද ඇය හිතලා තිබුණේ ඇයව හොයාගෙන දෙමාපියන් එනවා කියලා. නමුත් ඇගේ දෙමාපියන්ගේ කාර් එකේ ඉන්න රොඩ් හා ඇඩර්සන්ව දකින ඇය පුදුම වෙනවා. ඇය අහනවා ඒගොල්ලන්ට කොහෙන්ද මේ කාර් එක කියලා. ඒකත් එක්ක රොඩ් කියන්නේ ඔවුන් පස්සෙන් එන්න කියලා. ඊට පස්සේ මේ කාර් දෙකම යන්නේ රොඩ්ගේ ෆ්ලොරිඩාවල තිබුණ වහලා තිබුණ ගෙදරට. ගිහිල්ලා ගේ ඇතුළට ගිය රොඩ් එතන තිබුණ පිස්තෝලයක් අතට අරගෙන හෙදව පැත්තකට අරන් ගිහින් කියලා තිබුණා ඔහු ඇගේ අම්මවයි තාත්තවයි ඝාතනය කරපු විදිය. ඊට පස්සේ එතනින් එහාට හෙදව බලාගන්නේ ඔහු කියලා තිබුණා. මේ කතාව අහපු හෙදට දරා ගන්න බැරුව යනවා. ඒ විතරක් නෙමෙයි රොඩ් ගැන ඇයට ඇති වෙලා තියෙන්නේ ලොකු බයක්. ඊට පස්සේ මේ කණ්ඩායම්ම අර කාර් එක එතනම දාලා හෙදගේ දෙමව්පියන්ගේ වාහනේ තමා පිටත් වෙලා යන්නේ. මේ අතරේ තමා ගෙදරට ආපු ජෙනිෆර් දකින්නේ ඇගේ අම්මවයි තාත්තවයි ඝාතනය කරලා තියෙනවා. ඊට පස්සේ අය 911 කෝල් කරලා මේ ගැන දැනුවත් කරනවා. රොඩ්, හෙද, චැරිටි, ඩැනා හා ඇඩර්සන් පැය 4ක කාලයක් පුරාවට ප්‍රාන්ත 4ක් පුරාවට ගමන් කළ බව සඳහන් වෙනවා. මේ වෙලාවේ අනිත් හැමෝම රොඩ් දිහා බැලුවේ ලොකු බයකින්. ඒකත් එක්ක රොඩ්ට ලොකු බලයක් දැනෙලා තියෙනවා. ඔහුට හිතිලා තියෙනවා ඔහු දැන් වඩාත් ශක්තිමත් කෙනෙක් කියලා. මෙහෙම යන අතරේ මොවුන් අතේ වියදමට සල්ලි මදි වෙනවා. එතනදී චැරිටි කියලා තියෙනවා ඇගේ ආච්චිට කතා කරලා මුදල් ඉල්ල ගන්නම් කියලා. ඒ අනුව තමා චැරිටි ඇගේ ආච්චිට කතා කරලා තියෙන්නේ. මේ වෙද්දී මේ 5 දෙනාගේම ගෙවල් වලට පොලිසියෙන් ගිහින් තිබුණ හින්දා මොවුන්ගේ දෙමාපියන් දන්නවා මොවුන් ඝාතනයක් කරලා පැනලා ගිහින් කියන එක. මේ නිසාම තමා ආච්චිට චැරිටි කතා කරපු ගමම්ම චැරිටිගේ ආච්චි පොලිසියට කතා කළා මේ ගැන කියලා තියෙන්නේ. ඊට පස්සේ පොලිසිය සැලසුමට අනුව තමා චැරිටිගේ ආච්චි මේ 5 දෙනාට සල්ලි ගන්න මේ ප්‍රදේශයේ තියෙන හොවාර්ඩ් ජොන්සන්ගේ හෝටලෙට එන්න කියලා තියෙනවා. මෙන්න මෙතන තමා මේ 5 දෙනාවම පොලිස් ඔෆිසර්ස්ලා අත්අඩංගුවට ගන්නේ. ප්‍රශ්න කරද්දී 1998 පෙබරවාරි 12 වෙනිදා ඒ වෙද්දි වයස අවුරුදු 18ක් වුණ රොඩ් මේ ඝාතනය තමන් කළ බවත් ඒකට මේ වෙන කිසිම කෙනෙක් සම්බන්ධ නැහැ කියලා තියෙනවා. නඩුව අතර වාරදී රොඩ්ව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරලා තියෙනවා. ඒතනදී ඔහුට පින්නොන් මාදය ඇතුළු තවත් මානසික ආබාධ තියෙන බවට හොයාගෙන තියෙනවා. ඒ වගේම ඔහු සම්බන්ධව
ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලය කරපු සමීක්ෂණයකින් ඔවුන් කියලා තිබුණා රොඩ්ට සමහර අවස්ථාවල දේවදූතයන් හා භූතයන් වැනි ආධ්‍යාත්මික දේවලුත් පෙනිලා තියෙනවා කියලා. මේ නඩුවේදී චැරිටි කීසිට සොරකම් කිරීම සම්බන්ධව වසර 10යි මාස 5ක සිරදඬුවමකුත් ඩෑන් කූපර්ට ඒ චෝදනාවටම වැරදිකරු කරමින් වසර 17කුයි මාස 5ක සිරදඬුවමකුත් නියම කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ ඝාතනයන් කරපු රොඩ්වත් ඔහුට උදව් කරපු ඇඩර්සන්ටත් මේ ඝාතන දෙකටම චෝදනා එල්ල වෙලා ඊට වරදකරුවන් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් රොඩ්ට මරණ දඬුවමත් ඇඩර්සන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවමත් නියම කරලා තියෙනවා. වාර්තාවල සඳහන් වන විදිහට ඒ ප්‍රදේශයේ ඒ කාලේදී මරණ දඬුවම හිමි වුණ ලාබාලදම පුද්ගලයා තමයි රොඩ් කියන්නේ. මේ දඬුවමට අවස්ථා කිහිපයකදීම අභියාචනා ඉදිරිපත් කළත් ඒ සියල්ල නිෂ්ප්‍රභා කරලා තියෙනවා. නමුත් 2000 වසරේදී කතා කළ නඩුවකදී රොඩ්ගේ මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට අවම කරලා තියෙනවා. 2006 වසරේ මාර්තුවල චැරිටිත් 2011 ඔක්තෝබර් වල ඩැනා කූපරුත් නිදහස් වෙලා තියෙනවා. 2013 ජනවාරි රොඩ් හා ඇඩර්සන්ගේ දඬුවම ලිහිල් කරන්න ඉල්ලුම් කරත් එයත් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. 2018 දෙසැම්බර් මාසයේ ඇඩර්සන්ගේ දඬුවම වසර 40කට අඩු කරලා තියෙනවා. ඒ වෙද්දී ඔහු වසර 22ක් සාර්ථකව කිසිම ප්‍රශ්නයක් නැතුව සිරගත වෙලා ඉඳලා තියෙනවා. ඒකටත් ගෞරව කරමින් තවත් වසර 18ක කාලයක් ඔහුට සිර දඬුවම් ලබා දීලා තියෙනවා. ඒ අනුව වාර්තාවල සඳහන් වෙන්නේ ඔහු නිදහස් වෙන්නේ 2031 වසරේ කියලායි. ඒ වගේම 2019 නොවැම්බර් 10 2020 අප්‍රේල් මාසයේදී රොඩ්ගේ දඬුවම අවම කිරීම සම්බන්ධයෙන් නඩුව කතා කරලා තියෙනවා. නමුත් ඔහුගේ දඬුවම ඒ කියන්නේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම තව දුරටත් ඉස්සරහට අරගෙන යන්න කියලා නියෝග කරලා තියෙනවා. මේ නඩුව කතා කරන අතරවාරයේදී උසාවියේදී ඔහුගේ අම්මෝන සොන්රට දොස් පවරලා තිබුණා. ඒ මේ වැම්පයර් සංකල්පය ඇගේ දරුවා වුණ රොඩ්ට කුඩා කාලයේදීම හඳුන්වා දීම සම්බන්ධයෙන්. මේ සිදුවීම අල්ලලා 2002 වසරේදී චිත්‍රපටයක් පවා නිර්මාණය කරලා තියෙනවා. මෙන්න මේක තමයි රොඩ්රික්ගේ කතාව උනේ. ඔහු විශ්වාස කළා ඔහු වැම්පයර් කෙනෙක් කියලා. අවසානයේ ඔහුගේ මේ මිත්‍යා මතයත් එක්ක ඔහු කරපු ඒ ඝාතනවල බිහිසුණුකම නිසාම ඒ රටේ මරණ දඬුවම ලැබුණ ලාබාලතම සිරකරුව බවට පත් වෙන්න සිද්ධ වුණා. මේ වගේම වීඩියෝ බලන්න කැමති කෙනෙක් නම් ඔයත් අපිව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ගිහින් එන්න. සුබ දවසක්.